හරි. දැන් සම්පත් සහ ජනනී දෙදෙනාගේ කර්ම සටහන බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාද සම්පත්? ඔව්. හරි. එතකොට මේ කවුද ඔයාගේ? අම්මා. අම්මා. රයිට්. මොකද්ද නෝනාගේ නම? මගේ නම චන්ද්‍රිකා. චන්ද්‍රිකා. එතකොට දැන් මෙහෙමයි කතන්දරේ. ඔයාලා දෙන්නයි කර්ම සටහන අපි හදලා තියෙනවා. මේ කර්ම සටහනේ භාව කේන්දරයක් අරගෙන කර්ම සටහන හැදුවම KP සිස්ටම් එකේ මේ කර්ම සටහන තුල ශනි මංගල යෝගය තියෙනවා දෙන්නටම. ඒ වගේම පුරුෂ කේන්ද්‍රයේ කුජ දෝෂය තියෙනවා. එතකොට ස්ත්‍රී කේන්ද්‍රයේ කුජ 7ට ආපු නිසා අර කුජ දෝෂය භංග වෙනවා. ඒතර මේකේ ලොකු කරදර මුකුත් නැහැ. මේ දෙන්න දගොල්ලෝ බැඳලා දින්නේ, බඳින්නද යන්නේ? බැඳලා දින්නේ. අවුරුදු 5ක්. බැඳලා අවුරුදු 5ක්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද්ද ප්‍රශ්නේ තියෙන මේකේ මේ දෙන්නට සතිර යුග සැපයක් ගෙවන්න පුළුවන් කියලා පේන තුන. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්ත්‍රී කේන්ද්‍රයේ දරුඵල කේතුගේ ග්‍රහ තැන්පත් වීම මත කේතු තුන් වෙනිට සම්බන්ධ වෙලා ඉන්න නරක උපස්ථානයක. එතකොට දරුඵල ටික ප්‍රමාදයි. ළමයි ඉන්නද ඕගොල්ලන්ට? අපි අවුරුදු 3ක්. ඔයාගෙන් නේ මං අහන්නේ. පුතාගෙන් අහන්නේ. ළමයි ඉන්නවද? අවුරුදු 3ක් විතර අපි කන්ට්‍රෝල් වුණා මහත්තයා. ඔව්. දැන් ඉතින් චුට්ටක් බලාපොරොත්තුවක් තියෙනවා. හරි හරි. ස්ත්‍රී කේන්ද්‍රයේ දරුපර ටිකක් අඩුයි නෑ නෙමෙයි අඩුයි කියලා කියවෙනවා. ඔයගොල්ලෝ ලොකු වයසකුත් නැහැ නේ තාම. ඉතින් ලැබෙයි. හරි. දැන් මොනවද විශේෂ දේවල් දැනගන්න තියෙන්නේ? මෙයාට පුතාට ඔව්. එන්න මෙයාගේ රැකියාව එන්න දියුණුවක් නැහැ. හරි. එතකොට ගෙදර පොඩි පොඩි ප්‍රශ්න මේ දෙන්න අතර තියෙනවා. එහෙමද ඔයාට? නෑ මහත්තයා ගෙදර ඉතින් එහෙනම් ලොකු ප්‍රශ්නයක් නෑ ඉතින් මට මගේ වැඩ ටික තියෙනවා. තියෙන්නේ කොහොමද? එයාට නෑලු ඔයාට තියෙනවලු. ඒක මට ඇහිලා තියෙනවා. මේ දෙන්නගේ කතාවලින් මට තේරෙනවා. හරි. එතකොට දැන් මොකද්ද ඔයාගේ අවශ්‍යතාවය කියන්නේ? මගේ අවස්ථාවේ තියෙන්නේ මට ඕනේ මෙයාට මම මේ කසාදේ කරගන්න එපා කියලා කිව්වා. ඔව්. හරි. ඔයාට ගැලපෙන්නේ නැහැ. ඔව්. හරි. මෙයා ඒක ඇහුවේ නැතුව මම හිතුව කරන්න කරගත්තා. ඔව්. නමුත් දැන් එයා තමයි ඒ ගැන විඳවන්නේ. පොඩ්ඩක් ඇයි විඳවන්නේ ඔයා? මහත්තයා මගේ හැම විදිහම නෑ දැන්. නෑ මට තේරෙනවා මහත්තයා. ගෑනු ළමයි ගෙදර එක්කගෙන ඇවිල්ලා මගුල් කාලා ඇසුරුම ඉවත් කරපසු වගකීම නැහැ. ඔයා මතක තියාගන්න ඕනේ. තේරුණානේ? ඔව්. හරි භාණ්ඩයක් ගෙනල්ලා ගෙදරට ඇසුරුම ඉවත් කරපසු වගකීම නැහැ. මම ඔයාලට කතන්දරයක් කියන්නම්. හරිද? මම දන්න ජ්‍යොතිෂයට අනුව මේ කර්ම සටහන් දෙක තුල කිසිදු ගැටලුවක් නොමැත. රැකියාවේ ප්‍රශ්නේ මෙයාට ඇති වෙලා තියෙනවා නම් ඒ කර්ම සටහන් කියන්න බෑ. මේ ගෑණි නෙමෙයි කොයි ගෑණි බැන්දත් කර්ම සටහනේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක මේ ගෑණිගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක යාගේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් ඉතින් මේක හොඳට ගැලපෙනවානේ. මොකද්ද ඔයගේ රස්සාව? මම ඉංජිනේරුවෙක්. ඉංජිනේරුවරියක් නේ. ඉතින් මොකද්ද තියෙන ගැටලුව? ගැටලුවක් තියෙනවා මහත්තයා. මට තේරෙනවා ගෙදර ඉන්නකොට මේගොල්ලන්ගේ හැසිරීම් වලින් කතා වලින් ඒ දෙනින් දිනනවා මේ දෙන්නට මේක මම මෙයාට මේ කසාදේ කරගන්න එපා කිව්වා. ඔව්. හරි. ඊට වැඩි හොඳ රැකියාවක් හොඳ ගෑන් ළමෙක් මෙයාට තෝරගන්න පුළුවන් කියලා කිව්වා. නමුත් මෙයාගේ හිතුවක්කාරකමට මෙයා ඒක කරගත්තා. අපිත් පස්සේ කැමති වුණ කම නැහැ නේද කියලා. ඒක තමයි තියෙන්නේ. නමුත් ඒක මං හිතනවා ඒක මට මගේ හිතට දැනෙනවා මෙයාට මේක ගැලපෙන්නේ නැහැ කියන එක. නේ ඔයාගේ හිතට දැනුණට කේන්දරේ ගැලපෙනවා. කොල්ලට හරියනවා. හරිද? මොකද්ද මට කරන්න කියන්නේ ඔයා? එහෙම එකක් නෑ මහත්තයා. ගෙවල් වල පොඩ්ඩක් තියෙනවා. ඔව් දැන් බොලගේ අම්මට ගහන්න බෑ වයස නිසා. හරිද? නැත්තම් ගහලා ඊට ඇදලා දානවා. මෙහෙමයි කරුණාකරලා මතක තියාගන්න. ඔයාට තියෙන ප්‍රශ්නයක් මම කියන්නම් ප්‍රශ්නේ. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ පුතාගේ ආදරේ බෙදලා යන එක ඔයාට ඉවසන්න බෑ. ඔයාට ඒක තමයි වෙලා තියෙන්නේ. ඔයාගේ යටිහිතෙන් අහලා බලන්න. ඔයාගේ පුතාගේ ආදරය දෙකට බෙදිච්ච එක ඔයාට ඉවසන්න බෑ. මෙහෙම නෑ ඉතින් මම්මගේ ළමයට ආදරේ කොහමද? නමුත් ඒක දෙකට බෙදලා තියෙන්නේ. ඒක තමයි ඔයාට වෙච්ච ප්‍රශ්නේ. හුඟක් මෙතෙන්ට එන අම්මලාට තියෙන ප්‍රශ්නේ තමයි ඇවිදලා පුතාට කසාදයක් කරලා දෙනවා. දුන්න දවස් ඉඳගෙන ප්‍රශ්න. ඕක පුතාට නෙවෙයි ලේලිලාට ඒ ප්‍රශ්නේ වෙන්නේ. ආදරේ බෙදෙනකොට ලේලියෝ පේන්න බැරි වෙනවා. ඔයාට එහෙම වෙලා තියෙනවා. ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙලා බෙහෙත් ටිකක් ගන්න. මතක තියාගන්න මල්ලි. ඔයාට විශ්වයෙන් ලැබෙන කරුමක්කාරය තමයි මේ ලැබිලා ඉන්නේ. මේ අම්මා කිව්වට ප්‍රශ්න తీරන මම නම් හිතන්නේ ලොකු ප්‍රශ්න ඇති කියලා ගහමාරා ගන්න සයිස් එකට මේ යන්නේ නැහැ. එකම දේ ওই දෙන්නගේ කර්මසටහන් දෙකේ දරුඵල ප්‍රමාදයක් පෙන්වම් කරනවා. ඒකට මම පොඩි වත් පිළිවෙත් ටිකක් කියන්නම්. ඒ ටික කරන දරුවෙක් හම්බ වෙවි. ඉතින් මේ අම්මට කියන්න කන්ට කරලා මේ ගෑණි මෙච්චර කල් මං හිතන් හිටියා මගේ කියලා අද තමයි මේකත් උඹේ කියලා දැනගත්තේ කියලා ගියක් අරන් ගිහිල්ලා තනියම ජීවත් වෙලා ඉච්චරයි. ඔව් වෙන මොනවද කියන්නේ? මේ මම ලියලා කියලා ඔක්කොම ගණන් හදලා තියෙනවා. මොකද කියන්නේ? මේ ගෑණි මෙච්චර කල් මං හිතන් හිටියේ මගේ කියලා අද තමයි මේකත් උඹේ කියලා දැනගත්තේ කියලා ගෑණිත් තරම් ගෙදරින් යන්නයි තියෙන්නේ. මේක කරන්න බෑ නැත්නම් ඔයත් එක්ක.
වෙන ප්‍රශ්න තියෙනවා. දැන් මෙතෙන්ට ආයේ මොකද මේ මම ලව් මේ ගැලපෙන්නේ නැහැ කියව ගන්නද? එහෙම තමයි. ඈ? ගැලපෙන එකට කොහොමද ඉන්නේ නැහැ කියන්නේ? මානසික වෛද්‍යවරයෙක්ගේ නම ලියලා දෙන්නද මම ඔයාලට? ඔව් ෂෝක් කට්ටිය ඉන්න තන්ත්‍ර කට්ටිය. ගිහින් බේට් ටිකක් ගන්න. ප්‍රශ්න නැහැ මෙතන. නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. තේරුණානේ? තමුන්ගේ වැඩක් බලාගෙන නහින දෙහින වයසනේ. මොකද නම කිව්වේ? චන්ද්‍රිකා. හරිද? චන්ද්‍රිකා නහින දෙහින වයසේ. දැන් ඔයා කොහොමද මේ ගැලපෙන්නේ නැහැ කියන ඔය ජ්‍යොතිෂ දන්නවද? මම පොඩක් දන්නවා පත්තර කියවලා. පත්තර කියලා ජ්‍යොතිෂ කරන්න බෑනේ. එහෙම ඉතින් එහෙම කරන්න බෑ. ඔයා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න උන්ට උන්ගේ ජීවිතය ගෙවන්න දෙන්න. තේරුණානේ? ඔව් ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. දැන් මල්ට මම කිව්වේ තේරුණාද? කර්ම සටහන ගැලපෙනවා. රැකියාවේ ප්‍රශ්නෙට නෝනගේ සම්බන්ධයක් නැහැ. ඒක වගේ පුද්ගලික කර්මයක්. අම්මට පිස්සු කරුණාකර බෙහෙත් ටිකක් කරන් දෙන්න දීලා ওই දෙන්නාට මේ අම්මත් එක්ක ඉන්න අමාරු නම් ගියක් අරන් ගිහිල්ලා ජීවිත ඉතුරු කාලේ සතුටින් ඉන්න. මේ කොහොමද මෑත් එක්ක ඉන්න බෑ මට පේන විදියට. මේ පොඩි අප්සෙට් පොරක් නෙවෙයි කරනකොට. නෑ අම්මා හොඳයි. අම්මා ආදරේ පිට. අර චුට්ටක්. නෑ අම්මා ආදරේ බෙදා ගන්න කැමති නෑ. ඒක තියෙන ප්‍රශ්නේ. ඒකයි මේ ජෙලස් එක තියෙන්නේ. ලොකු මහත් කරලා අපේ අම්මා හොඳයි. ඔව් ඒක හරි ඒක හරි. ඒක කොහොමද අම්මලා තියෙන ප්‍රශ්නේ අර ආදරේ බෙදා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක එහෙම වෙන්න එපා දැන්. සිල් එහෙම ගන්නව ඇතිනේ නේ? නෑ සිල් ගන්න. සිල් ගන්න නැත්නම් ඉතින් හොඳ සිල් ගන්න. ඉතින් එහෙමනම් විශේෂයක් නැහැ. මේක තමයි මට කියන්න තියෙන්නේ. හැමෝටම තෙරුවන් සරණයි. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ නැතුව නහින දෙහින කාලේ තව අවුරුද්දක් ඉඳි දෙකක් ඉඳි දන්නේ නැහැ. ඒක නිසා අපාගත වෙන්නේ නැතුව දරුවෙක් කසාද කඩන්න නැතුව වැඩක් බලාගෙන ඉන්න. හොඳයි? මේ අලුත් අවුරුදු ලිත් දෙකක් තියෙනවා. ඔන්න අම්මලා ගෙදරට එකයි පුතාලා ගෙදරට එකයි. දැන් ගෙවල් දෙකක් නේද ඇන්දට. ඔක තියාගන්න. හරි. ඔක තියෙනවා හැමදේම. අපි යන හැමෝටම දෙනවා ඔක. ගොඩක් විශ්වාස දෙන්න ලිතක් ඔක පාවිච්චි කරන්න. ඉතින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්න. හොඳයි? මේ කසාදේ සක්කරයයි පුතා වයිම කිව්වත් නෑ කියලා මම කියනවා ගැලපෙනවා. ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා ජීවිතේ. හොඳයි? හරි. මුස්සර්ණයි. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය. පෞරාණික ඉන්දිය රහස් වට්ටෝරුවකට අනුව උසස්ම තත්ත්වයේ බෙහෙද්‍රව්‍ය යොදාගනිමින් සකස් කරනු ලබන මෙම දිව්‍යමය සුවඳ දූපය ධනලක්ෂ්මී කුබේරන් දැනින් ජීවම් කර ඇත. ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ උදේ සවස දුමැල්ලීවෙන් ඔබට සෞභාග්‍යම උදාවේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය මිලදී ගන්නා ඔබට තවත් විශේෂ වාසියක්. මෙම පැකැට්ටු තුළ බලගැන්නූ රන් ආලේපිත ලක්ෂ්මී පිළිමයක් හෝ රන් ආලේපිත ලක්ෂ්මී කුබේරන් යන්ත්‍රයක් අහඹු ලෙස තැන්පත් කර ඇත. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය ඔබ වෙත ලබා දෙන්නේ ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ. සුවඳ දූපය ලබා ගැනීමට WhatsApp මගින් විමසන්න 0753 53 53 40.